පළවෙනි ප්‍රශ්නේ උපල සෛල යනු පහත සඳහන් කුමන පටකයට අයත් සෛල වර්ගයක්ද කියලා අහනවා. ඉතින් මේ උත්තර ටික දැක්කම අපිට මතක් වෙන්න ඕනේ මේ සියලුම උත්තර ශාක පටකයට අයත් පිළිතුරු කියලා. ඉතින් එහෙමනම් අපි මතක් කරගමු ශාක පටකයේ කොහොමද බෙදලා යන්නේ කියලා. ඉතින් ශාක පටකයේ තවදුරටත් විභාජනය වීම හා නොවීම සම්බන්ධ කරගෙන කොටස් දෙකකට බෙදෙනවා විභාජක පටක සහ ස්ථිර පටක කියලා. ඒතර විභාජක පටක නැවත කොටස් තුනකට බෙදෙනවා අග්‍රස්ත විභාජකයේ පාර්ශ්ව විභාජකයේ සහ අන්තරස්ත විභාජකයේ කියලා. ස්ථිර පටකය සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒතර සංකීර්ණ ස්ථිර පටකයේ ශෛලම සහ ෆ්ලෝයම් කියලා නැවත කොටස් දෙකකට බෙදෙනවා. සරල ස්ථිර පටකයේ මෘදුස්තර ස්ථූල කෝණස්තර සහ දුඩස්තර කියලා කොටස් තුනකට බෙදෙනවා. ඉතින් අපෙන් අහලා දෙන උපල සෛල කියන එක දුරස්තර පටකයේ තියෙන සෛල වර්ගයක්. ඉතින් ඒ අනුව ගත්තාම පළවෙනි එකට උත්තරේ 4. 2 පහත දැක්වෙන යුගල් අතරින් දෛශික රාශි යුගලය වන්නේ. හරි? දෛශික රාශියක් කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් සහිත රාශි. අදිශ රාශීන් කියන්නේ විශාලත්වයක් පමණක් ඇති රාශි. ඒතර පළවෙනි උත්තරේ ගත්තාම බලය සහ ස්කන්ධය කියන එකෙන් බලය කියන්නේ දෛශික රාශියක්, ස්කන්ධය කියන්නේ අදිශ රාශියක්. දෙක පීඩනය කියන්නේ අදිශ රාශියක්, ඒ වගේම ත්වරණය කියන්නේ දෛශික රාශියක්. 3 වේගය සහ කාර්යය මේ දෙකම අදිශ රාශි. 4 ගත්තොත් ප්‍රවේගය සහ විස්ථාපනය කියන්නේ දෛශික රාශීන්. ඉතින් මේක විස්තර කරන්න මේ ප්‍රවේගය විස්ථාපනය අපි විශාලත්වය වගේම දිශාවත් සඳහන් කළ යුතුමයි. ඒ අනුව ගත්තාම දෙවෙනි එකට උත්තරේ 4. කාමරුෂ්ත්‍රයේදී නිසංග අර්ධ සන්නායකයක් ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍යයක් වන්නේ මින් කුමක්ද කියනවා තුන්වෙනි ප්‍රශ්නේ. අර්ධ සන්නායකයක් කියන්නේ මොකද්ද? අර්ධ සන්නායකයක් කියන්නේ සුළු වශයෙන් විදුලිය සන්නනය කරන ද්‍රවයකට අපි අර්ධ සන්නායකයක් කියලා කියනවා. නිසංග අර්ධ සන්නායකයක් කියන්නේ ස්වභාවිකවම පවතින අර්ධ වශයෙන් විදුලිය සන්නනය කරන ද්‍රව්‍ය තමයි නිසංග අර්ධ සන්නායක කියලා හඳුන්වන්නේ. අපි මේ සිලබස් එකේදී කතා කරනවා සිලිකන් සහ ජර්මේනියම් නිසංග අර්ධ සන්නායක හැටියට. ඉතින් මේ උත්තරේ දීලා තියෙනවා සිලිකන්. සිලිකන් සූත්‍රය මතක තියෙන්න ඕන ඔයාලට. සිලිකන් සූත්‍රය තමයි කැපිටල් S සහ සිම්පල් I. ඉතින් එහෙම අනුව ගත්තාම තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. සිංක්, සෝඩියම් සහ සිල්වර් යන මූලද්‍රව්‍ය සංකේත පිළිවෙලින් දැක්වෙන්නේ මින් කුමක්ද? එතකොට සිංක් කියන්නේ ZN, සෝඩියම් කියන්නේ කැපිටල් N සිම්පල් A, සිල්වර් කියන්නේ කැපිටල් A සිම්පල් G. ඉතින් අපි සෝඩියම් නම් දැකලා තියෙනවා ආවර්තිතා වගුවේදී. හැබැයි අපි සිංක් සහ සිල්වර් කියන එක අපි දකින්නේ නැහැ අපේ ආවර්තතා වගුවේ. ඉතින් මේක අපිට කොහෙන්ද අහුවෙන්නේ නැතර අපිට සක්‍රීයතා ශ්‍රේණියේදී මේ සිංක් සහ සිල්වර් කියන එක අහුවෙනවා. ඉතින් ඔයාලට වැදගත් වෙනවා මේ සක්‍රීයතා ශ්‍රේණිය පිළිවෙල සහ මේ මූලද්‍රව්‍ය වල සංකේත මතක තියාගන්න එක. ඉතින් ඇත්තටම මෙතනදී ගත්තොත් එහෙම සෝඩියම් කියන එක අපි කොහොමත් අඳුරන එක නිසා 1 සහ 4 කියන උත්තර අයින් කරන්න වෙනවා. 1 සහ 4 කියන උත්තර අයින් කරන්න වෙනවා. මේ ඊට පස්සේ සිලිකන්වත් මතක තියාගන්න පුළුවන්. මොකද අපි ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේදී සිලිකන් කතා කරනවා. ඒතර එහෙම බලනකොට අපිට ලේසියෙන්ම මේ මූලද්‍රව්‍ය වල සංකේත මතක තිබ්බේ නැති වුණත් හරියටම අපිට පොඩ්ඩක් ගෙස් කරලා හරිය උත්තරේ 3 කියන එකට යන්න පුළුවන්. හරි. සිංක් කියන එක නිකන් ලාවට හරි නිකන් ඉසෙට් අකුරක් තියෙනවා කියලා S හරි Z හරි තියෙනවා කියලා පොඩ්ඩක් ගෙස් කරගන්න පුළුවන්. සෝඩියම් අනිවාර්යෙන්ම දන්නවා. ඒක 2 සහ 3 උත්තර වලින් එකක් තෝරගන්න ඕනේ. එතකොට සිල්වර් කියන එක පොඩ්ඩක් පැටලෙනවා. හැබැයි සිල්වර් වල හරිම සූත්‍රය දන්නේ නැතුව උත්තරයට යන්න බෑ. ඉතින් සිල්වර් වල හරිම සංකේතය තමයි කැපිටල් A සහ සිම්පල් G. ඒ නිසා උත්තරේ 3. අබශාකයේ විද්‍යාත්මක නාමය නිවැරදිව සඳහන් වන වර්ණය තෝරන්න කියලා කියනවා. ඉතින් ඇත්තටම මෙතනදී ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අබශාකයේ විද්‍යාත්මක නාමය මතක තියා ගැනීම නෙමෙයි. මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ විද්‍යාත්මක නාමය ගොඩනගන ආකාරය. අපි බලමු විද්‍යාත්මක නාමයට නාමයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඝන නාමය, දෙවෙනි එක තමයි සුළු නාමය හෙවත් විශේෂණ පදය. එතකොට මෙහෙම ලියනකොට අපිට නීති රීති කීපයක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. විද්‍යාත්මක නම ලියනකොට අනිවාර්යෙන්ම මේක ඉංග්‍රීසි රෝමන් අක්ෂරවලින් ලියා දක්වන්න ඕනේ. ගණනාවේ මුල් අකුර කැපිටල් වලින්ද ඉතුරු අකුරු සියල්ලම සිම්පල් වලින්ද ලියලා දක්වන්න ඕනේ. නාමයේ අත් අකුරෙන් ලියනවා නම් ඒකට පද දෙකට යටින් ඉරියා දෙන්න ඕනේ. නාමය මුද්‍රණය කරනවා නම් ඇල අකුරින් මුද්‍රණය කරන්න ඕනේ. මේ නීති රීති වලට අනුගමනය කරන උත්තර බලමු.
පළවෙනි පදයේ පළවෙනි අකුර කැපිටල් ඉතුරු ටික සිම්පල්. හරි. 3 4 අයින් කරලා දාන්න පුළුවන් නේ ඒකේ. හරි 3 4 අයින් කරලා දාන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ පළවෙනි අකුරු සේරම සිම්පල්. විතරක් නෙමෙයි සේරම අකුරු සිම්පල්. එක සහ දෙක ගත්තොත් එහෙම ඒ කන්ඩිෂන් එක තෘප්ත කරනවා. ඊට පස්සේ දෙවෙනි එක සෝරි තුන්වෙනි එක නාමයේ අත් අකුරෙන් නෙමෙයි ලියලා තියෙන්නේ. ඒ හින්දා ඒකත් අයින් කරන්න පුළුවන්. ඒ කන්ඩිෂන් එක උතන අදාළ නැහැ. නාමය මුද්‍රණය කරනකොට ඇල අකුරෙන් මුද්‍රණය කරන්න ඕනේ. ඉතින් එකේ ඇල අකුරින් නෙමෙයි තියෙන්නේ. දෙකේ ඇල අකුරෙන් මුද්‍රණය කරලා තියෙන නිසා පාට උත්තරය 2. ආවේනික ලක්ෂණ පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ සෛලික කුමන ඉන්ද්‍රිකාව මගින්ද? මේකට උත්තරය වෙන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය කියන්නේ සෛලයේ පරිපාලන මධ්‍යස්ථානය ඒ වගේම සෛලයේ ප්‍රවේණික ද්‍රව්‍ය DNA ගවඩා කිරීම. මම මේ මීම් එකක පොඩි ෆොටෝ එකක් මෙතන හැඩ් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි කාව හරි එකම පරම්පරාවට අයිතිද කියලා අඳුරගන්න අපි DNA ටෙස්ට් කරනවා. හරි. ඉතින් පුතයි තාත්තයි එකම පරම්පරාවද කියලා අඳුරගන්න අපි DNA ටෙස්ට් කරනවා. ඉතින් මෙතන මේ මීම් එක දාලා තියෙන්නේ. එහෙම ටෙස්ට් එකක් ඕනේ නැහැ. මේක දෙන්නගෙම භෞතිකව බලපුහම සමාන ලක්ෂණ තියෙනවා කියන එක. හරි ඊට පස්සේ අපි අනිත් උත්තරත් බලමු. මයිටොකොන්ඩ්‍රියම කියන්නේ සෛලය තුළ ශක්ති නිපදවන ස්ථානය නැත්නම් ජව පොළවල් කියලා අපි හඳුන්වනවා. ගොල්ගි දේහ කියන්නේ ප්‍රෝටීන සහ ලිපිඩ වෙනස් කිරීම වර්ගීකරණය කිරීම පැකට් කිරීම සහ අනිකුත් ඉන්ද්‍රිකාවද රැගෙන යාම සිද්ධ කරන මේ ගොල්ගි දේහය වලින්. රයිබෝසෝම කියන්නේ සෛලය තුළ ප්‍රෝටීන සංශ්ලේෂණය කරන ස්ථානය. හරි. 7 ඩිම්බයක් මුදා හැරෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ තුළ ඇති පහත සඳහන් කුමන ව්‍යුහයෙන්ද? පහත සඳහන් කුමන ව්‍යුහයෙන්ද? ඉතින් මේකට උත්තරය වෙන්නේ මොකද්ද? මේකට උත්තරය වෙන්නේ ග්‍රාෆිස් යුනිකාව. මම මෙතන මේ ඩිම්බ චක්‍රයක් දාලා තිනවා. ඉතින් මේකේ ඩිම්බයක් මුදා හැරෙන්නේ ග්‍රාෆිස් යුනිකාව මගින්. හොදින් මොහත් කළ පිහියකින් අලගෙඩියක් කැපීම වඩාත් පහසු වේ. මේට හේතුව වෙන්නේ මොකද්ද කියලා අපෙන් අහනවා. ඇත්තටම අපි හොඳින් මෝහත් කරනවා කියන්නේ එයාගේ මුවහත එහෙම නැත්නම් ඒ අලගෙඩියත් එක්ක පිහිය ගැටෙන ඒ ප්‍රදේශයේ ඒරියාවේ ගොඩක් සිහින් කරනවා. සිහින් කරනකොට මොකද වෙන්නේ? අපි යොදන බලයත් එක්ක එයාගේ ඒ ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය ගොඩක් අඩු වෙලා එයා අලගෙඩිය මත ඇති වෙන පීඩනය වැඩි කරන්න පුළුවන් වීම. හරි? අලගෙඩිය මත ඇති වෙන පීඩනය වැඩි කරන්න පුළුවන් වීම. හරි එතකොට පීඩනය වැඩි වෙනවා බලය ඒකමයි මොකද අපි අවස්ථාන දෙකේම එකම බලයක් දැම්මොත් අපිට පීඩනය වැඩි කරන්න තියෙන්නේ අභිලම්බ වර්ගඵලය අඩු කරලා. හරි? අපි උත්තර ටික බලුවොත් එimhe පළවෙනි එක වැඩි බලයක් දීමට හැකියවීම කියන උත්තරේ වැරදි. මොකද අපි බලය දෙන්නේ අපි අනුව තමයි බලය වැඩිවීම හෝ අඩුවීම තීරණය කරන්නේ. ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි. හරි? ඒ වගේම ගත්තොත් දෙවෙනි උත්තරේ තමයි වැඩි පීඩනයක් දීමට හැකියවීම කියන එක. ඔව් වැඩි පීඩනයක් දීමට හැකියවීම නිසා තමයි මේ අලගෙඩිය කැපිලා යන්නේ. හරි? එහෙම ගත්තොත් එහෙම 8 වෙනි එකට උත්තරේ 2. X මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග සාධන සංයෝගයේ සූත්‍රයේ XO වන අතර Y මූලද්‍රව්‍ය සෝඩියම් සමග සාධන සංයෝගයේ සූත්‍රය NaY වේ. X සහ Y සංයෝජනය වීමෙන් සෑදෙන සංයෝගයේ සූත්‍රය කුමක්ද? හරි අපි උදාහරණයක් හැටියට කැල්සියම් ඔක්සයිඩ්ගේ සූත්‍රය ලියුවොත් එහෙම කැල්සියම්ගේ සංයුතතාවය දෙකක් වෙනවා. මොකද එයාගේ අවසාන කවචය ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එයා අයින් කරලා ස්ථානිකතාවයට පත් වෙන්න පුළුවන්. ඔක්සිජන් වල සංයුතතාවයත් දෙකයි. මොකද එයාගේ අවසාන කවචය ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන යාට ඔක්සිජන්ට ස්ථායීතාවයට පත් වෙන්න පුළුවන්. හරි. අපි සංයුතතාවය හොයාගත්තට පස්සේ අපි සූත්‍රය ලියනකොට මේ එකිනෙක සංයෝගවල සංයුතතාවයන් උවමාරු කරලා තමයි ලියන්නේ. දැන් කැල්සියම්ගේ සංයුතතාවය දෙකක් තිබ්බා. ඒ ඔක්සිජන්ගේ ගාවින් ලියනවා. ඔක්සිජන්ගේ සංයුතතාවය දෙකයි. කැල්සියම් ගාවින් ලියනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ මාරු වෙලා කැල්සියම් දෙකයි ඔක්සිජන් දෙකයි. ඉතින් අපිට මේ දෙක අයින් කරලා මේක බැලන්ස් කරලා ලියන්න පුළුවන් කැල්සියම් ඔක්සයිඩ් කියලා මේ විදිහට. ඊට පස්සේ XO හරි XO කියලා සූත්‍රයක් දීලා තියෙනවා අපිට දීලා තියෙන සූත්‍රය XO. හරි. ඔක්සිජන්ගේ සංයුතතාවය වල අපි 2යි කියලා දන්නවා. එතකොට ඔක්සිජන්ගේ සංයුතතාවය 2 නම් අනිවාර්යයෙන්ම මේ X ගේ සංයුතතාවය 2ක් විය යුතුයි නේද? හේතුව මෙතන අපි ඉස්සලා කතා කරනකොට දෙක මේ දෙන්නගෙම දෙකක් තිබ්බේ. ඒ දෙක දෙක කැපිලා ගියා. මේ වෙලාවෙත් අනිවාර්යයෙන්ම මෙතනත් X ගේ සංයුතතාවය 2ක් වෙන්න ඕනේ. හරි. Y ගත්තොත්
අපි දන්නවා සෝඩියම්ගේ සංයුතතාවය 1යි NaY තියෙන්නේ. එහෙනම් Y ගේ සංයුතතාවයත් අනිවාර්යයෙන්ම එකක් වෙන්න ඕනේ. හරි. ඒ හින්දා X ගේ සංයුතතාවය 2 Y ගේ සංයුතතාවය 1 මේ දෙන්නා මාරු කරලා ලියන්න ඕනේ. එතකොට එහෙනම් X 1යි Y 2යි මේ 1 කියන එක අපි ලියන්නේ නැහැ. අපිට ලියන්න පුළුවන් XY 2 කියලා. ඒ අනුව ගත්තොත් එහෙනම් උත්තරේ 3 10යි. මෙම පද්ධතිය තුළින් A සහ G දක්වා ගමන් කරන මාර්ගයේ පිළිවෙලින් දැක්වෙන්නේ පහත කුමන වර්ණයෙන්ද කියලා කියනවා. හරි. අපි ගත්තොත් එහෙම පළවෙනි උත්තරේ බලමු BCD. B කියන්නේ අක්මාවක්. එහෙ කැම යන්නේ නිසා පළවෙනි උත්තරේ අයින් කරලා දාන්න පුළුවන්. 2 CDE. C කියන්නේ මොකද? අග්න්‍යාශය. අග්න්‍යාශය ඇස්සේ කැම යනවද? නැහැ. එහෙනම් ඒකත් අයින් කරලා දාන්න පුළුවන්. DEF. D කියන්නේ මොකද්ද? ග්‍රසනීය. E කියන්නේ කුඩාන්තරය. F කියන්නේ මහාන්තරය. හරි. ඒක තමයි උත්තරේ විය යුත්තේ. අන්නේ පිළිවෙල තමයි යන්නේ. ඒ නිසා උත්තරේ 10ට 3. හරි. ඊළඟ ප්‍රශ්නේ 11. මෙහි A සහ D ස්ථානවලින් ආහාර ස්වල්පය බැගින් පිටතටගෙන ඒවායේ pH අගය pH වෙන වෙනම pH කඩදාසි දැමූ විට කඩදාසි වල ඇතිවන වර්ණ වෙනසට අදාළ pH අගයන් විය හැක්කේ පිළිවෙලින් කියලා කියනවා. හරි. ඒ ස්ථානයේ මොකද්ද? ආමාශය. ආමාශය ඇස්සේ තියෙනවද? ආමාශයක යුෂය. ආමාශයක යුෂය ඇත්තටම ආම්ලිකයි. මොකද හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සින් එක ඇස්සේ තියෙනවා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ ආම්ලික දෙයක්. අපි දන්නවා pH අගය 7ට වැඩිය අඩු නම් ඒවා ආම්ලිකයි. එහෙනම් මෙතන ආම්ලික උත්තරය නැත්නම් pH අගය 4ට වැඩිය අඩු ඒවා කවුද ඉන්නේ? 1 සහ 2. 1 සහ 2 pH අගය 4ට වැඩිය අඩුයි. ඊට පස්සේ එයා යන්නේ D ස්ථානෙට. D ස්ථානෙට අග්න්‍යාශයේ ඉඳලා ට්‍රිප්සින්, හැමයිලේස්, ලයිපේස් සහ සෝඩියම් බයිකාබනේට් එනවා අග්න්‍යාශික යුෂයත් මගින්. ඒ වගේම තමයි පිත්තාශය ඉඳලා පිටත් වෙනවා මේ ග්‍රසනියට. එතකොට මේ ග්‍රසනිකාව ASCII තියෙන කෑම මොකද්ද වෙන්නේ? මේ සෝඩියම් බයිකාබනේට් කියන එක නා පාෂ්මිකයි. හරි. සෝඩියම් බයිකාබනේට් කියන එක පාෂ්මිකයි. මෙයාගේ කාර්යභාරය තමයි ආමාශයේ ඉඳලා ආව ආම්ලික කෑම වල ආම්ලිකතාවය අඩු කිරීම. ඇයි එහෙම කරන්නේ? ආම්ලිකතාවය අඩු කරන්න ඕනේ හේතුව තමයි අම්ල තිබ්බොත් මේවා අපේ ශරීරයේ තියෙන අනිකුත් අවයව වලට අම්ල වලින් හානියක් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා මේ ග්‍රසනීයේ ඉඳලා අග්න්‍යාශයේ ඉඳලා එන සෝඩියම් බයිකාබනේට් මේ ආමාශයේ ඉඳලා ආව ආම්ලිකතාවය අඩු කරනවා. එහෙනම් ආම්ලිකතාවය අඩු කරනවා කියන්නේ උදාසීන තත්ත්වයට ආසන්න උත්තරයක් pH අගයක් තියෙන්න ඕනේ. ඒතර බලමු උදාසීන තත්ත්වයට ආසන්න pH අගයක් තියෙන්නේ කාගෙන්ද? 4 කියන්නේ උදාසීන නෙමෙයි ආම්ලිකයි. එහෙනම් මෙතන 7.5 කියලා තියෙනවා. මේක 7ට කිට්ටුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම 3.5යි 7.5යි කියන උත්තරේ වෙන්න ඕනේ. ඒ නිසා 11ට උත්තරේ 1.